ගොල්ලෝ බේරෙන්නද? මේ ගමේ හතර මුල්ලෙම තියෙන්නේ මගේ ඇස්. අනේ බුදු මහත්තයෝ මාව මරන්න එපා. අද කරනවා නම් කලට වෙලාවට මගේ පංගුව තියෙන්න ඕනේ කියලා උඹ දන්නවා. අනේ මහත්තයෝ එහලි මං හෙටම ගෙනත් දෙන්න. මගේ පොතේ හෙට කියලා දවසක් නැහැ. උඹේ පොතෙත් හෙට කියලා දවසක් ලියවිලා තිබුණේ නැහැ. බාපා මේ පාරයා. අලුත්ද? ඔව් සර් ළඟදී ආවේ. මේකම මගේ. මේකම වැඩ වෙන්න ඕන මට ඕන විදියට. ඒක මූට කියලා දීපන්. අපි යන්නම් මල්ලි. අර පරේනේද අපේ තාත්තා කපර කොටලා මැරුවේ. බොස් නැවතුමා ගෝලෙක් කලින බොස් හම්බේ. මෙන්න කීපා. අයියේ මල්ලි වාඩිලා කතා කරමු. අයියේ මට පොඩි දෙයක් කියන්න තියෙනවා. එදා ඔයාලගේ තාත්තා මරලා මාත් එතන හිටියා. මගේ ඇතුළේ පොඩි පාඩක් වැදුණා. සල්ලි වලට තමයි ඒ දේ කරේ. මට සමා වෙන්න අයියේ. සමහර වැරදි තිනවා හරි ගස්සන්න බැරි. වෙදනාගේ මුතුමා රොකී ශානුයි අපේ රංජිත් අද දවල් වැඩි තියලා මරලා. පාරය දෙන්න. ඔව් සර් කාලයකට කලින් රොකීගේ ශාන්ගේ තාත්තා මරපේකට රංජිත් ගිහින් ඒකට සමාව ගන්න. ඒ වෙලාවේ තමයි රොකී වෙඩි තියලා මරලා දාලා තියෙන්නේ සර්. බොඩි එකයි මුතුමාලා ගෙදරට මෙවලා. මර බල්ලෝ දෙන්න. ඔයිසා එමන් අරුන් දෙන්න බාවන්. දෙන්න එච්චර කෙරුමද? තෝයි තෝගේ අයියයි තෝගේ තාත්තා බාපුවාගෙන් භාවනවා. කුඹේ සල්ලි කුඹේ බලය සල්ලි බලය තිබ්බ කියලා මිනිස්සු අමරිය වෙන්නේ නැහැ. අන්න ඒක ඔබ මතක තියාගන්න.
ඉවර කරපමුවා.